වන රෝගවලට වඩා බෝ නොවන රෝග සමහරක් වෙලාවට අපේ ජීවිතයට තර්ජනකාරී විදිහට බලපාන අවස්ථාවන් තිබෙනවා. අද බෙදගෙදර අඩපය තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ එහෙම රෝගී තත්වයන් කිහිපයක් පිළිබඳව. හැමදාමත් වගේ අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වෙල්න සිලෝන් ආයුර්වේද රෝහල් නියෝජනය කරමින් වෛද්‍ය මහත්මයක් වෛද්‍යතුමියක් ඒ වගේම තමයි මතක් කරන්න අවශ්‍ය වෙනවා වෙල්න සිලෝන් ආයුර්වේද රෝහල කියලා කියන්නේ සෑම අතකින්ම ඕනෑම ලෙඩ රෝගයකට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිකර්මයන් නිසියාකාරයෙන් ලබා දෙන්නට අප කැපවී වැඩ කරන්නා වූ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඔබට නේවාසික ප්‍රතිකාර වුවද ඒ ස්ථානයෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙහි ලිපිනය වන්නේ නම්බර 56 නැදිමාල පාර දෙහිවල. ඒ ලිපිනය ඔස්සේ ඔබට ගිහිලා ඔබට අවශ්‍ය කරන්නා වූ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවකාශය තිබෙනවා. අද දවස් අපි වෙන් කරන්න හේතුව දියවැඩි ආරෝගය, ආතරයිටිස් රෝගය ඇතුළු කොටගත් බෝ නොවන රෝග පිළිබඳව කොලෙස්ටරෝල් රෝගය වැනි රෝගී තත්ත්වයන් පිළිබඳව කතා බහ කරන්න. ඒ වෙනුවෙන් අපි තාමත් ගෞරවයෙන් මෙදිරියට කැඳවා ගත්තා දේශීය වෛද්‍ය තිලිනි වික්‍රමනායක මහත්මිය. ආයුබෝවන් කියලා ඔබතුමියව පිළිගන්න. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හොඳයි. අපි මුලින්ම මේ වෛද්‍යතුමියනි කතා කරමු මොකක්ද මේ දියවැඩියාව රෝගය කියලා කියන්නේ. දියවැඩියාව කියලා වර්තමාන සමාජයේ බොහෝ දුරට හඳුන්වන්නේ ආයුර්වේදයේ දීලා තියෙන මధుමේහ කියන රෝග තත්ත්වය. එතකොට ආයුර්වේදයේ ප්‍රමේහ රෝග 20ක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන ප්‍රමේහ රෝග 20 තියෙන භයානකම රෝග තත්ත්වය දරුණුම රෝග තත්ත්වය තමයි මේ මధుමේහය කියලා කියන්නේ. ඉතින් මధుමේහය කියන රෝගයේදී සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩිපුර ප්‍රමාණයක් ශර්කරා එකතු වීම. එහෙම නැත්නම් සීනි එකතු වෙන එක දියවැඩියාව කියලා වර්තමානයේ හඳුන්වන්නේ. ආයුර්වේදයේ ප්‍රමේහ රෝග වලින් දීලා තියෙන මధుමේහ කියන රෝග තත්ත්වය මේ ප්‍රමේහ රෝග 20ක් ආයුර්වේදයේ දක්වනවා. ඒ රෝග 20 තියෙන භයානකම අවස්ථාව, දරුණුම අවස්ථාව තමයි මధుමේහය කියලා කියන්නේ. ඉතින් මේ මధుමේහය කියලා කියන රෝග තත්ත්වය ඇති වෙන්න බලපාන හේතු බොහොමයක් තියෙනවා. ඒවා අතීතයේ දීලා තියෙන හේතු වලට වඩා වර්තමානයේ වෙනකොට මේ හේතු වෙනස් වෙමින් ඇවිල්ලා තියෙනවා. එතකොට අතීතයේ අපේ ඍෂිවරු දීලා තියෙන හේතු තමයි වැඩිපුර අපේ සීනි ආහාර අනුභව කරන එක, තල වගේ ආහාර අනුභව කරන එක, මේ වගේ දේවල්. නමුත් වර්තමානයේ වෙනකොට අපේ ආහාර රටාව වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ පිටි සීනි තෙල් කියන මේ සියලුම ආහාර වලට හැකියාව තියෙනවා මේ රෝගේ හදන්න. අපි මේ රෝගයේදී ඇතිවන දේවල් පිළිබඳ සැලකුවොත් එහෙම සාමාන්‍යයෙන් අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම ඉහළ යන එක වෙනවා. ඒ වගේමයි මුත්‍රාවල සීනි අඩංගු වීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල සීනි අඩංගු වෙන්න බෑ. ඒ වගේම තමයි රුධිරයේ තිබෙන සීනි මට්ටම 120ට වඩා වැඩි වෙන්නත් බෑ. නමුත් මේ රෝග අවස්ථාවේදී මේ තත්ත්ව දෙකම වෙනස් වීම කියන දේ සිද්ධ වෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී අපි සලකනවා වර්තමානයේදී මේ රෝගියාට මధుමේහය වැළඳලා තියෙනවා කියලා. මේක එකපාරටම හැදෙන රෝගයක් නෙමෙයි. ඒ වගේම මේ රෝගයට ටික කාලයක ඉතිහාසයක් තියෙනවා. එහෙම මේ පුද්ගලයාගේ වැරදි සහගත ජීවන රටාවත් එක්ක මේ රෝගය හැදීමේ අවදානම තියෙනවා. සහ ඇතැම් අයට මේක ආරයටත් එන්න පුළුවන්. එතකොට ජාන වලින් එන්න පුළුවන්. නමුත් වර්තමානයේ බලනකොට වැඩි හරියක්ම මේ රෝගය සඳහා බලපාලා තියෙන්නේ මේ රෝගීන්ගේ තියෙන අහිතකර පැවතුම් රටාව. මේ පිළිබඳව අපි තවදුරටත් කතාවක් කරනවා නම් මේ වෙනකොට ගොඩාක් දෙනෙකුට ඇඟට ව්‍යායාම නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ව්‍යායාම නැති තත්ත්වය සමගම ආහාරයට ගන්න කෘත්‍රිම ආහාර විශේෂයෙන්ම අපි කියනවා කඩකෑම කියලා. මේ කඩකෑම වලදීත් මේ රෝගය ඇතිවීමේ අවදානම තියෙනවා. එතකොට ඉස්සර කාලේ අපේ අය අනුභව නොකරපු ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පීසා මෙවැනි ආහාර මේ වෙනකොට වෙළඳපළට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආහාරත් මේ රෝගයේ ඇතිවීම පිණිස ඍජුවම බලපෑමක් කරනවා. ඒත් එක්කම තවත් විශේෂයෙන්ම කිය යුතු කාරණාවක් තියෙනවා. මේ රෝගයේදී මේ රෝගය ඇති කරන්න ඇතම් විට රසකාරක වර්ග උදව් උපකාර වෙන එක වෙනවා. විශේෂයෙන්ම ශනික ආහාර, පිටි, ඒවත් එක්කම සීනි අධික වඩංගු ආහාර මේ සියල්ලම මේ සඳහා බලපානවා.
හොඳයි. දියවැඩියා රෝගය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම තමයි මේ දියවැඩියාවට කිසියම් වූ චර්යා රටාවල් වල බලපෑමක්, ජානමය බලපෑමක් වගේම අපේ තියෙන වූ ඇවතුම් පැවතුම් වල බලපෑමකුත් තියෙන බව තමයි දැනගන්න ලැබුණේ. මේ ඇවතුම් පැවතුම් ටික හදාගෙන කොහොමද මේ දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වෙන්නේ අපි? දිනපතා ව්‍යායාමයක නිරත වෙන්න. මේ ව්‍යායාමය පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය අනුව වයස අනුව සහ එයාගේ ශරීරය අනුව ගැළපෙන විදිහට ඒ සම්බන්ධව දන්න කෙනෙකුගෙන් ඒ සම්බන්ධව හදාරපු කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ ආහාර රටාවේ නිසි පැවැත්මක් හදාගන්නම ඕනේ. එතකොට හැකිතාක් දුරට පිටි සීනි තෙල් කියන මෙන්න මේ ආහාර වලින් අපි වළකින්න ඕනේ. ක්ෂණික ආහාර වලින් වළකින්න ඕනේ. අද ගොඩාක් අවස්ථාවල අපි දකින දේවල් තමයි ඔෆිස් එකක වුණත් උදේ 10ට හවස 4ට තේ දෙනකොට ওই ක්ෂණික ආහාර බිස්කට් වගේ දේවල් දෙනවා. එතකොට විවිධ පේස්ට්‍රි වර්ග දෙනවා. මෙන්න මේ දේවල් කාලාන්තරයක් තිස්සේ අනුභව කරනකොට මේ රෝගය ඇති වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවල අපි සලකා බැලුවොත් එහෙම කෙනෙක් ඔෆිස් එකක වැඩ කරනවා නම් එයා ඉඳගෙන ඉන්න එක තැන එක තැන ඉඳගෙන ඉන්න එකත් මේ රෝගයට බලපානවා. දැන් අපි රෝගයක් පිළිබඳව කතා කරනකොට රෝගයක් ඇතිවීම ඒ වගේම රෝගයෙන් පරිස්සම් වීම කියන දේ පිළිබඳව කතා කරනකොට අපිට අතීතය වගේ නෙමෙයි. අපිට වර්තමානයේදී මේ රෝගීන් සම්බන්ධව බොහෝ කරුණුකාරණා වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අප විසින් වෙනස් කරගත හැකි දේවල්. දැන් මම උදාහරණයක් දෙන්නම්. පුද්ගලයෙක් රැකියාව නියුතු වෙන්නේ ඔෆිස් එකක නම් එයාගේ රෝගය ඇති වෙන්න ඔෆිස් එකේ ෆෑන් එක බලපාන්න පුළුවන්, AC එක බලපාන්න පුළුවන්. ඒතර බාහිර පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය මේ වගේ දේවල් බලපාන්න පුළුවන්. අපිට කිසිම අවස්ථාවක මේවා වෙනස් කරන්න බෑ. නමුත් අපිට අප තුළ තියෙන හේතු වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්ක සලකා බලනකොට ඔබට උදේ 10ට හවස 4ට වගේ මේ ඔෆිස් ටයිම් එකේ ලැබෙන අමතර ආහාර, බර ආහාර නම් ඒවා අනුභවයෙන් වැළකීලා ඉන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේල් 3 විතරක් ගන්න පුළුවන්. රාත්‍රී ආහාරය හැකිතාක් කලින් ලබා ගන්න පුළුවන්. මෙවැනි දේවල් කරලත් ඒ වගේම අපිට මම කිව්ව විදිහටම ව්‍යායාම හරියට සිද්ධ කරලත් මේ රෝගයෙන් වැළකීලා නිරෝගීව ඉන්න පුළුවන්. දැන් මේ දියවැඩියා රෝගයට මේ පාලනයක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් නිට්ටාවට සුව කිරීමේ හැකියාවක් තියෙනවද? පාලනයක්ද කරන්න පුළුවන්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ රෝගය පිළිබඳව ඔය බොහෝ දෙනෙකුගේ තියෙන මතවාදනේ. දැන් මම මේකට උදාහරණයක් අරගෙන මේ විදිහට දෙන්නම්. සෙම්ප්‍රතිශ්‍යාව කියන රෝගේ මම ගන්නම් උදාහරණයකට. දැන් ඔබ අද රාත්‍රියේ ගිහිල්ලා සීතල මොනවා හරි දෙයක් අපි හිතමු තැඹිලි කියලා තැඹිලි බොනවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් එකක් කනවා. ඊට පස්සේ රැයට හොඳට නාලා කොණ්ඩේ තෙත පිටින් නිදා ගන්නවා. පසුවදා වෙනකොට ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිලා. සමහර විට උණ හැදිලා තියෙන්නත් පුළුවන්. එතකොට මේ විදිහට මේ රෝගය ඔබට දැන් වැළඳෙනවා. අපි ප්‍රතිකාර කරලා මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරනවා. ඔබ මොකද කරන්නේ? තව සතියකට පස්සේ නැවත වතාවක් ওই වැඩේ ඕමම කරනවා. එහෙම වුණොත් නැවත වතාවක් ඔබව රෝගියෙක් බවට පත් වෙනවා. ඒක නිසා මේ රෝගවලට ප්‍රතිකාර කරනකොටත් මේ රෝගයේදීත් අපි ප්‍රතිකාර කරලා රුධිර සීනි මට්ටම හරියගේට අරන් දුන්නට පස්සේ ඔබ නැවතත් ගිහිල්ලා මේ අහිතකර ඇවතුම් පැවතුම් රටාවක් ආහාර රටාවක් අනුගමනය කරනවා නම් ඒ නිසාම ඒක හේතු කරගෙන ඔබව නැවත වතාවක් රෝගී වීම වෙනවා. තව කාරණාවක් තමයි මේ මధుමේහය කියලා කියන්නේ මහා රෝග වලින් එකක්. ඒ කියන්නේ මේක නිට්ටාවටම නෙමෙයි. මේ රෝගය පාලනය පමණයි කරන්න පුළුවන්. එතකොට මේ රෝගය අපිට පුළුවන් රුධිර සීනි මට්ටම වැඩි වෙන්න දෙන්නේ නැතුව පාලනය කරගන්න. අපි සාමාන්‍යයෙන් රෝගියෙකුට ප්‍රතිකාර කරලා රුධිර සීනි මට්ටම 90ට විතර ආවට පස්සේ තමයි ඒ රෝගියාට කරන ප්‍රතිකාර නවත්තන්නේ. එහෙම නවත්තලා මාස 3ක් යනකම් තියෙන්න ඕනේ මේ රෝගියා නැවත රුධිර සීනි මට්ටම වැඩි කරගන්නේ නැතුව. එයා පරිස්සම් වෙන්න ඕනේ. එහෙම පරිස්සම් වුණාම අපේ අග්න්‍යාශයේ අභ්‍යන්තරයේ තියෙන සෛල යථා තත්ත්වයටපත් වෙලා නැවත දීර්ඝ කාලයක් යනකම් මේ රෝගියාගේ රුධිර සීනි මට්ටම වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. තවත් විශේෂ කාරණාවක් කියන්න ඕනේ. දැන් අද අපි ස්ලැබ් එකක් දානවා.
අද ස්ලැබ් එක දාලා හෙට කණු ටික ගලවලා දැම්මොත් ඉන්නේ එහෙම ස්ලැබ් එක කඩන් වැටෙනවා. ඒ වගේම තමයි අපි අද රුධිර සීනි මට්ටම හරි යගේට ගත්තාම මේ රෝගියා ඒ පරිස්සම් වෙන්නේ නැතුව ගියොත් මාස 3ක් යනකම් නැවතත් ඉක්මනට මේ රෝගියාට මේ රෝග තත්ත්වය එන්න පුළුවන්. ඒක නිසා අපිට අග්න්‍යාශයේ සෛල යථා තත්ත්වයටපත් වෙන්න ශක්තිමත් වෙන්න මාස 3ක කාලයක් අවශ්‍යයි. ඒ මාස 3ක කාලය ලබා දුන්නට පස්සේ ඒ කාලේ පරිස්සම් වුණාම නැවත දීර්ඝ කාලයක් යනකම් මේ රෝගියාට මේ රෝග තත්ත්වය වැළඳෙන්නේ නැහැ. හොඳයි. ඊටමත් පැහැදිලි. ඒ වගේම තමයි මේ සාර්ථක ප්‍රතිකර්ම තිබෙනවාද මේ දියවැඩිය ආරෝග්‍යයට දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ? දේශීය වෙදකම තුළ අති සාර්ථක ප්‍රතිකාර තියෙනවා මේ රෝගය සඳහා. කසාය, බෙහෙත් ගුලි වර්ග, බෙහෙත් කුඩු වර්ග. වර්තමානයේ තාක්ෂණයේ දියුණුව සමග ඇතැම් බෙහෙත් පෙති වර්ගත් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ සියලුම ඖෂධ ප්‍රතිකාර ලබා දීලා මේ රෝග තත්ත්වය සුවපත් කිරීමේ එහෙම නැත්නම් හරියගේට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. දේශීය වෛද්‍ය තිල්නී වික්‍රමනායක මහත්මයාත් එක්කයි අපි කතා බහ කරමින් ඉන්නේ. වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල පිළිබඳව මතක් කරන්නම අවශ්‍යයි. ඔබට අවශ්‍ය කරන සියලුම වෛද්‍යවරුන් පාරම්පරික වෛද්‍යවරුන් වෙන්න පුළුවන්, ආයුර්වේද වෛද්‍යවරුන් වෙන්න පුළුවන්, දේශීය වෛද්‍යවරුන් වෙන්න පුළුවන් සියලු දෙනාම එකම තැනකින් මුණ ගැසීමේ හැකියාවක් තිබෙනවා. නම්බර 56 දෙහිවල පාර නැදිමාල පාර දෙහිවල කියන ලිපිණය ඔස්සේ ඔබට ගමන් කරොත් ඒ ආයුර්වේද රෝහල විතර ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. 0.73 340යි 704 දුරකථන අංකය. ඒ වගේම 0.73 340යි 741 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට හැකියාවක් තිබෙනවා වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල සම්පත කරගන්න. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. දේශීය වෛද්‍ය තිල්නි වික්‍රමනායක මහත්මයාත් එක්කයි අපි කතා බහ කරමින් ඉන්නේ. දැන් අපි කතා කරා විරාමයට පෙර ආතුව මේ දියවැඩියාව කියන රෝගය පිළිබඳව. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් රෝගය. මේ මොකද්ද මේ රෝගයක්ද මේ කොලෙස්ටරෝල් කියලා කියන්නේ? මොකක්ද මේ කොලෙස්ටරෝල් කියලා කියන්නේ? කොලෙස්ටරෝල් කියලා කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. මේක ලිපිඩ වර්ගයක්. මේක ශරීරය තුළ ඕනෑමට වඩා එකතු වෙනකොට තැන්පත් වෙනකොට තමයි අපි එක රෝග තත්ත්වයක් කියලා හඳුන්වන්නේ. අද අපිට වැඩි හරියක්ම දක්නට ලැබෙන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර මේ කොලෙස්ටරෝල් එකතු වෙලා එහෙම නැත්නම් තැන්පත් වෙලා ඉන්න අයව. ආයුර්වේදයේදී මේ රෝග තත්ත්වය මේදෝ වෘද්ධි එහෙමත් නැත්නම් පිත්තස්නේහ කියන වචන වලින් හැඳින්වීම සිද්ධ කරනවා. ඉතින් මේ මේදෝ වෘද්ධි වලදී සිද්ධ වෙන්නේ පිත්තස්නේහ වලදී සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ ඉඩ තියෙන තැන්වල ගිහිල්ලා මේ මේද කොටස් තැන්පත් වීම. එතකොට මේද කොටස් තැන්පත් වුණාට පස්සේ අපේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවනවා, හානි කරනවා. මේක අවසානයේදී රෝගියාගේ ජීවිතය විනාශ කරන මට්ටමට ඇතැම් විට ක්ෂණික මරණයක් එහෙමත් නැත්නම් ටිකක් විඳවීමකින් අනතුරුව සිද්ධ වෙන මරණයක් දක්වා දුරදිග යන්න පුළුවන් කාරණාවක්. දැන් මේ කොලෙස්ටරෝල් දරුණු තත්වයට ආවට පස්සේ යම්කිසි ආකාරයකින් අතුරු ආබාධිත තත්වයක් මොන වගේ විදිහට ඇති වෙන්න පුළුවන්? කොලෙස්ටරෝල් ටිකක් දරුණු ආකාරයට ආවට පස්සේ මම මේක ආකාර කිහිපයකට කියන්නම්. මේක ටිකක් දරුණු වුණාට පස්සේ පුද්ගලයෙක්ට මරණය කැඳවන්න පුළුවන්. එතකොට ඒක එකපාරම වෙන්නේ නැහැ. පියවරෙන් පියවර තමයි සිද්ධ වෙන්නේ. එතකොට ශරීර අවයවවල මේක තැන්පත් වීම අනුව තැන්පත් වෙන ස්ථානය අනුවයි පීඩාව සිද්ධ වෙන්නේ රෝගියට. ඇතැම් අවස්ථාවලදී අපේ අක්මාවේ කොලෙස්ටරෝල් තැන්පත් වෙන එක වෙනවා. ඒ රෝග තත්ත්වය අපි ෆැටි ලිවර් කියලා හඳුන්වනවා. එතකොට මේ ෆැටි ලිවර් කියන රෝග තත්ත්වය කාලාන්තරයක් තිස්සේ තිබෙලා අවසානයේ සිරෝසිස් කියන රෝග තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එහෙමපත් වෙලා එයින් මරණය කියන දේ රෝගියාට අත්කර දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රුධිරය අරගෙන යන නාල ඇතුලේ තැන්පත් වෙලා විශේෂයෙන්ම අපේ හાર્ට් එකේ තැන්පත් වුණොත් එහෙම අපි කියනවා හાર્ට් එක બ્લોක් වෙනවා කියලා. එතකොට අපේ හෘදය රුධිර නාලවල තැන්පත් වෙලා හાર્ට් එක બ્લોක් කරොත් එහෙම අපිට හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා එහෙම නැත්නම් හෘදයාබාධය කියලා අපි හඳුන්වන තත්ත්වයක් ඇවිල්ලා ක්ෂණිකව හෝ එහෙම නැත්නම් තවත් ප්‍රමාද වෙලා රෝගියාට මරණය ගෙන දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දරන්න පුළුවන් හෘදයාබාධ සංඛ්‍යාව සීමිතයි.
සමහර අයට පළවෙනි හෘදයාබාධයෙන්ම මිය යන්න පුළුවන්. මේ heart එක එහෙම නැත්නම් අපේ හෘදයේ මේ කොලෙස්ටරෝල් තැම්පත් වුණොත් එහෙම අක්මාවේ කොලෙස්ටරෝල් තැම්පත් වුනහම ඒ දෙක තමයි තදටම අපිට මේ විදිහට බලපාන්න පුළුවන්. ඒත් එක්කම අපේ මොළයට රුධිරය අරගෙන යන නාලයක තැම්පත් වුණ එවැනි අවස්ථාවකදීත් අපිට මේක ඊටාම දරුණු විදිහට පත් වෙලා අපිට සමහර අවස්ථාවලදී පක්ෂාඝාත වෙනි රෝගයක් වැළඳෙන තැනට පත් වෙලා රෝගියාට මරණය ළඟා කර දෙන්න පුළුවන්. එතකොට මම අර කිව්ව විදිහට රෝගියාගේ තියෙන ශරීර ශක්තිය ඒ වගේම මේ කොලෙස්ටරෝල් තැම්පත් වෙන ආකාරය අනුව තමයි රෝගියාට ක්ෂණික මරණයක්ද විඳවලා මැරෙන්න වෙන මරණයක්ද කියන එක තීරණය වෙන්නේ. ඔය මොන විදිහට වුණත් මේ රෝග තත්ත්ව සියල්ලම සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුළුවන් අපේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින්. දැන් දියවැඩියාවෙත් එහෙම දරුණු ප්‍රතිවිපාක ලැබෙන තත්වයක් තිබෙනවාද දියවැඩියාව? අනිවාර්යෙන්ම ශරීරයට ඉතාමත්ම භයානක විදිහට හානිකර විදිහට මරණය කැඳවන්න සමත් වෙන රෝග තත්ත්වයක් තමයි දියවැඩියාව කියලා කියන්නේ. එතකොට මේ රෝග තත්ත්වය හැදුනොත් එහෙම අපේ ශරීරයේ ස්නායු පද්ධතිය දුර්වල වෙන්න පටන් ගන්නවා. දැන් අපේ ශරීරයේ තියෙන අනෙකුත් සෛල වගේ නෙමෙයි ස්නායු සෛල කියන්නේ අපි තේරෙන භාෂාවෙන් කියනවා රිකව කරන්න බැරි සෛල. හරි ස්නායු සෛල ජීවිත කාලයේම උපතින් ලැබෙන ටික පරිස්සම් කර ගැනීමක් තමයි අපි කළ යුතු වන්නේ. මොකද එතනින් එහාට මේ ස්නායු සෛල නැවත වර්ධනය කිරීමක් කියන දේ අපිට කරන්න බෑ. හැබැයි ස්නායු සෛල දුර්වල තත්ත්වයටපත් වුණොත් එහෙම එවැනි අවස්ථාවලදී දුර්වලතාවය මගහරින්න අපේ සාර්ථක වෛද්‍ය ප්‍රතිකාරයක් තියෙනවා. ඒක නිසා මේ දියවැඩියාව කියන රෝගය අපි ගොඩක් දුරදිග යන්න දෙන්නේ නැතුව මූලික අවස්ථාවලදීම ප්‍රතිකාර කරලා අඩු කරගන්න ඕනේ තත්ත්වය. ඔය අහපු මාරාන්තික තත්ත්ව පිළිබඳව කතා කරනවා නම් ඒකෙත් අවසාන ප්‍රතිඵලය හෘදයාබාධ ඒ වගේම පක්ෂාඝාතය වැනි තත්ත්වවලට පත් වෙලා මේ රෝගියාට මරණය කැඳවන්න පුළුවන්. ඒ රෝගයේදීත් තියෙන රුධිර සීනි මට්ටම රෝගියාගේ වයස මේ කියන සියලු කරුණු කාරණා සැලකිල්ලට අරගෙන ක්ෂණික මරණයක්ද කාලාන්තරයක් තිස්සේ විඳවලා වෙන්න පුළුවන් මරණයක්ද කියන தත්ත්වය තීරණය කරගන්න පුළුවන්. බොහෝ දුරට දියවැඩියා රෝගියෙකුට විඳවීමකින් සිද්ධ වෙන මරණයක් ගොඩක් කල් දුක් විඳින්න සිද්ධ වෙන මරණයක් තමයි වෙන්නේ. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. තුවාලයක් වගේ හැදුණොත් දියවැඩියා රෝගියෙකුට තුවාලයක් හැදුණොත් ඒ තුවාලය ලේසියෙන් හොඳ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ තුවාලයේ තියෙන ස්ථානයේ කුණු වීමකට ලක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒක තවත් අහිතකරයි විෂ බීජ යන්න පුළුවන්. මෙවැනි දේවල් වෙන්න පුළුවන්. ඒ නිසාම මේ දියවැඩියාව කියන රෝග තත්ත්වයත් අධික භයානක තත්ත්වයට පත් වෙන්න පුළුවන් රෝග තත්ත්වයක්. හොඳයි. ඊටමත් පැහැදිලි. ඒ වගේම තමයි වෛද්‍යතුමියනි මේ දැනගන්න අවශ්‍ය වෙන ආතරයිටිස්. ආතරයිටිස් කියන්නේ මොකක්ද මේ රෝගී තත්ත්වය? කොහොමද ආතරයිටිස් වැළඳීමේ හැකියාවක් තියෙන්නේ? ආතරයිටිස් කියලා කියන්නේ සන්ධි රෝග වලට. එතකොට අපේ ශරීරයේ සන්ධි ස්ථානවල ඇතිවන රෝග තමයි ආතරයිටිස් කියන මේ කාණ්ඩයට දාලා තියෙන්නේ. මේකේ විවිධ ප්‍රභේද තියෙනවා. ඔස්ටියෝආතරයිටිස්, රුමැටොයිඩ් ආතරයිටිස්, ගවුට් ආතරයිටිස්, සෙප්ටික් ආතරයිටිස් මෙන්න මේ විදිහට. මේ එක් එක් රෝග වලට බලපාන්නේ එක් එක් හේතු. එතකොට ඒ රෝග හේතු කාලාන්තරයක් තිස්සේ අපේ ශරීරයේ එකතු වෙලා ඒ ප්‍රබල වන හේතු අනුව තමයි අපිට හැදෙන ප්‍රභේදය මොකක්ද කියන එක තීරණය වෙන්නේ. බොහෝ දුරට ඔස්ටියෝආතරයිටිස් කියලා කියන්නේ අපි අපේ ශරීරයේ කාටිලේජ් ගෙවී යාමක් සිදුවන තත්ත්වයක්. ආයුර්වේදයේදී මේක සංධිගත වාතය එහෙම නැත්නම් සංධි වාතය කියලා හඳුන්වනවා. ඒතර මේ අවස්ථාවේදී ඔස්ටියෝආතරයිටිස් කියන අවස්ථාවේදී අපි ශරීරයට පෝෂණය සම්බන්ධ ඖෂධ තමයි ලබා දෙන්න ඕනේ. මෙතනදී අපිට ගැටලු වලට කිහිපයකට මුහුණ පාන්න සිද්ධ වෙන ඇතම් අවස්ථාවලදී මේ රෝගියා බර වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. බර වැඩි කෙනෙක් නම් අපි මුලින්ම මේ රෝගියාගේ බර අඩු කරන්න ඕනේ. ඒත් එක්කම මම ඊළඟ ලෙඩේ කියන්නම් රුමැටොයිඩ් ආතරයිටිස් වගේ තත්ත්වයක් සැලකුවොත් එහෙම ඒ රෝගය හැදෙන්න බලපාන්නේ අපේ ශරීරයට අපි ගන්න අපේ ආහාරය නිසියාකාරව ජීර්ණ වෙන්නේ නැතුව බාගෙට ජීර්ණ වෙලා ඒ බාගෙට ජීර්ණ වෙන ආහාර රසය ගිහිල්ලා අපේ සංදිස්ථානවල තැන්පත් වෙලා ඒ මගින් ඇති කරන පීඩා තත්ත්වය. ඊට පස්සේ ගවුට් ආතරයිටිස්. අපි වාත රක්තය කියලා කියන අපේ වෙදකමේදී අපේ ශරීරයේ අපේ සංදිස්ථාන වලින් අධික දැවිල්ලක් ගින්දර පිට වෙනවා වගේ කියලා අපි කියනවා. මෙවැනි තත්ත්වයක් හට ගන්නවා. ඒ හට ගන්න අවස්ථාව අපි ගවුට් කියලා කියනවා. ඊට පස්සේ සෙප්ටික් ආතරයිටිස්.
ආයුර්වේදයේ සෙප්ටික් ආතරයිටිස් කියන තත්ත්වය නිසියාකාරව දක්වලා නැහැ. නමුත් ආයුර්වේදයේ දීලා තියෙන ලෙඩ වෙනස් වෙන්න පුළුවන්. අලුතෙන් තවත් ලෙඩ ඇති වෙන්න පුළුවන් කියන කාරණාව. ඉතින් මේ සෙප්ටික් ආතරයිටිස් කියන රෝග තත්ත්වයේදී සිද්ධ වෙන්නේ අපේ සංදියකට විස බීජ ඇතුල් වෙලා එවැනි අවස්ථාවකදී මේ සංදිය ආසාදනයකට ලක්වීම. එතකොට එවැනි වෙලාවට අපිට මේ රෝගියාට රක්ත ශෝධක ඖෂධ එහෙම නැත්නම් ලේ පිරිසිදන ඖෂධ කියලා කියන්නේ ඒ බෙහෙත් දීලා මේ රෝගය සුවපත් කරන්න සිද්ධ වෙනවා. කොච්චර කාලයක් වගේ යනවද සාමාන්‍යයෙන් ආතරයිටිස් රෝගියෙක්ට සුවපත් වීමට? එක් රෝගීන්ට වෙන වෙනම කාල. ඒක හොඳ ප්‍රශ්නයක්. ආතරයිටිස් රෝගය සුවපත් කරන්න ගතවන කාලය මේක තීරණය වෙනවා සාධක කිහිපයක් මත. රෝගියාගේ වයස, ඒ රෝගියාට තියෙන තවත් රෝග තත්ත්ව, ඒත් එක්කම රෝගයේ ඉතිහාසය, රෝගයේ ප්‍රබලතාවය, මේ සියල්ලම මත මේ රෝගයේ ඇතිවීමේ එහෙම නැත්නම් මේ රෝගය සුවපත් කිරීමට ගතවන කාලය වෙනස් වෙනවා. මෙතනදී මම දෙයක් කියන්නම්. ඔස්ටියෝආතරයිටිස් කියන මං සංදිවාත තත්ත්වය. මේ සංදිවාත තත්ත්වයේදී රෝගියාගේ බර වැඩි නම් මම කිව්වා මුලින් බර අඩු කරන්න ඕනේ කියලා. එතකොට ඒ රෝගියට ඇඟ ඇතුළට ඒ රෝගියාගේ බර අඩු වෙන බෙහෙත් දෙන ගමන් බාහිරයෙන් අපි තෙල් ගෑම, තැවීම, බාම් ගෑම මෙවැනි දේවල් කරලා කාටිලේජ් වර්ධන ඖෂධ ලබා දෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී රෝගය සුවපත් වෙන්න ගතවන කාලය වැඩි. සහ එම අවස්ථාවේදී ඒ රෝගියාගේ ශරීරයේ බර වැඩිවීමක් වෙලා තිබ්බ නැත්නම් සාමාන්‍ය කිට්ටු ලෙඩෙක් කියලා අපි හිතමුකෝ. එවැනි අවස්ථාවක් අපි සැලකුවොත් එහෙම ඒ රෝගියාට ගතවන කාලය අඩුයි. සාමාන්‍යයෙන් මාස 6ක්වත් අඩු තරමේ අපිට මෙවැනි රෝගියෙකුට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. රෝගියාගේ වයස බොහොම වැඩි නම් අපිට දීර්ඝ කාලීනව මීට වඩා ප්‍රතිකාර කරන්න වෙනවා. අපි ගොඩක් අවස්ථාවලදී ප්‍රතිකාර කරගෙන යනකොට එවැනි වෙලාවකදී මාස 6ක් විතර ශරීර අභ්‍යන්තරය සහ බාහිර ප්‍රතිකාර දෙකම දීලා ඊට පසුව බාහිර ප්‍රතිකාර පමණක් කරගෙන යනවා. රුමැටොයිඩ් ආතරයිටිස් රෝගයේ සැලකුවාම රුමැටොයිඩ් ආතරයිටිස් රෝගයේදී විවිධ අවස්ථාවලදී ලබා දෙන ඖෂධ වෙනස් වෙනවා. මූලික අවස්ථාවේදී මේ රෝගියාට අපි රූක්ෂ ඖෂධ ලබා දෙනවා. එතකොට ඒ රූක්ෂ ඖෂධ ලබා දෙනකොට ඒ රෝගියාගේ රෝගය ආම තත්ත්වයේ බැහැර කරන්න අපිට සමහර විට සති 2ක් 3ක් විතර වගේ යන්න පුළුවන්. ඒ කියන්නේ එක් රෝගී තත්වයන් මත අවශ්‍ය කරන්නා වූ කාලය, සුවවීමට යන කාලය යම්කිසි ආකාරයකින් වෙනස් වීමක් තිබෙන බව තමයි වෛද්‍යතුමිය පැහැදිලි කරේ. අද දවසේදී අපිට බෙදගෙදර අඩපය තුළින් ආතරයිටිස් රෝගී කියන්නේ මොකක්ද, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් කියන මේ රෝගී තත්වයන් පිළිබඳව සවිස්තරාත්මකව කතා බහ කරන අවශ්‍ය ප්‍රතිකර්මයන් මොනවද කියන කාරණාවන් පසක් කරන්න සැපමිනියේ දේශීය වෛද්‍ය තිල්නි වික්‍රමනායක වෛද්‍යතුමිය බෙහෙවින් ස්තුතියි ඔබතුමියට දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. තව දවසක අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා බෙදගෙදර අඩපය තුළින් ඔබට ඔබේ ජීවිතයට වැදගත් වන්නා වූ වෛද්‍ය හමුවක් ඔබ වෙතට අරගෙන එන්නට. ඒ වගේම මතක් කරන්න අවශ්‍යයි වෙල්නස් සිලෝන ආයුර්වේද රෝහල. වෙල්නස් සිලෝන ආයුර්වේද රෝහල සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 0.73 340 704 0.73 340 741. ඒ වගේම ලිපිනයත් මම මතක් කරන්නම් වෙල්නස් සිලෝන ආයුර්වේද රෝහල නොම්බර 56 නැදිමාල පාර දෙහිවල. ඔබට හැකි අවශ්‍ය කරන්නා වූ දුරකථන අංක හෝ මේ ලිපිනය ඔස්සේ ඒ ස්ථානයට ගමන් කළ ඔබට අවශ්‍ය කරන්නා වූ වෛද්‍යවරුන් මුණ ගැසීමට. තව දවසක හමු වෙමු වෙදගෙදර අඩපයත් සමගින්. ඔබට සුබ දවසක්.